නෝර්වේ යනවා. මේන් ඇන්ටන් අංකල්ගේ අලුත් වාහනේ. ඉතින් බෙන්ස් එක ඔන්න අපි නෝර්වේ බෝඩර් එක ක්‍රොස් කරා. නෝර්වේ කියන්නේ මාර විදිහට මෝටර් බයිකර්ස්ලා ඉන්නවා. මේ අපේ රූම් එක පොඩ්ඩි ඉන්නවා බෙඩ් එකේ උඩට වෙලා. මේකට කියන්නේ නිරුවත් උද්‍යානය. මේ සේරම මූර්ති හදලා තියෙන ගල් වලින්. ඉතින් සියුම් කැටයම්. ඉතින් හරිම ලස්සනයි. මම දකින්න හැටියට ගොඩක්ම ලස්සනයි. ඔන්න යනවා. දැන් නෝර්වේම පෙනෙයියා. එක්තලා ඉන්න. බයි. හෙලෝ කට්ටිය කොහොමද ඉතින්? ඔන්න පොඩ්ඩිත් ඉන්නවාද? good morning කියන්න. මොකද අපි උදේම පිටත් වුණා නෝර්වේ යන්න. ඔන්න හැමදාම නෝර්වේ යනවා කී හිටියා. එකතු වෙලා ඉන්න කියනවාද? එක්තලා ඉන්න. ඉතින් වාහනේ බඩු ගොඩක් දාගෙන පේනවනේ ඔයාලට. මේ ලංකාවේ වගේ තමයි අපි අර කොහේ හරි දුර වන්දනාවක එහෙම යනකොට පල්ලියක් පන්සලක් ගාවනේ නතර වෙන්නේ මොන හරි ටිකක් කන්න එහෙම. ඉතින් ඊ අපි සීනි සම්බෝල හදාගෙන එහෙම තමයි කනවා. මේ සීනි සම්බෝල දෙක නියමයි. මෙන්න තාත්තගෙන මේ අපේ ගමේ බේකරියේ පාන්. අද උදේ තමයි මේ බෑවේ වෙනකොට දැන් සීතල වෙලා පොඩ්ඩක්. අද ටිකක් දුර යන හින්දා ඒක දන්නවනේ ඉතින් ස්වීඩන් වල ක්ලයිමේට් එක අනුව මෙන්න අම්මත් ඉන්නවා. මහන්සි නෑනේ. ඔන්න අපි යනවා කොහෙද යන්නේ අපි? අපි යනවා නෝර්වේ. නෝර්වේ යනවා. මහන්සි නෑ ඒ පාරවල යද්දි කොහමද මහන්සි? ඉතින් ස්වීඩන් පාරවල් හොඳයි කියලා කියන්නේ. එක්තලා ඉන්න. බයි. ඉතින් උදේට කාලේ ඉවර වෙලා කිලෝමීටර් 238ක් 240කට විතර පස්සේ අපි ආවා අපි ඉස්සර හිටපු ගමට. අපේ එන්ෂොපින් ඉඳලා ඔස්ලෝ යන පාරේ තමයි තියෙන්නේ කාල්ස්ටඩ්. මේන් ඉන්නවා කාල්ස්ටඩ් වල අපිව බලාගත්ත. ඔව් කාල්ස්ටඩ් වල තාත්තා කියන්න පුළුවන්. ස්වීඩන් වල අපිව බලාගත්ත අපේ ඇන්ටන් අංකල් ඉන්නවා. මේන් ඇන්ටන් අංකල්ගේ අලුත් වාහනේ. ඉතින් බෙන්ස් එකක් ඕගොල්ලන්ට පේනවා මේ පොඩ්ඩි එහෙම ගොඩක් ආසයි මේ වල යන්න. ඉතින් මේ බලන්න කොච්චර ලස්සනද කියලා. මේ අංකල් දැන් මේක තමයි මේ දවස්වල ඩ්‍රයිව් කරන්නේ. ඉතින් කොහොමද අංකල්? හොඳයි පුතා. ඉතින් මේක අරන් දුන්නා. ඒකනේ කියන්නේ යාට අමාරුයි කියලා. ඔව් ඇන්ටි අරන් දීලා තියෙනවා. අංකල්ගේ නෝනා ආදරණීය අපේ ඇන්ටි. ඔව් අතුලේ ඉන්නවා. ඉතින් මෙන්න පොඩ්ඩි ඉන්නවා. පොඩ්ඩිට බහින්න බෑලු. එයාව තමයි ගෙනිච්ච ආසයින්ද ට්‍රිප් එක. ඔව්. ඉතින් යමු ඇතුළට ඇන්ටිවත් බලා ගන්න පුළුවන්. අපි රවුමක් ගිහිල්ලා ආවා. එහෙනම් එකතු වෙලා ඉන්න අපි යමු ගේ ඇතුළට. Living life every day, late at night, not okay. All I want, and I pray, all I need are some better days. I don't really think anyone can save me, and honestly I'm not really sure I want saving. ඔන්න ගේ ඇතුළට ආවා මේන් ඉන්නවා අපේ ඇන්ටි. ඉතින් මෙයාලා තමයි අපිව බලාගත්තේ. ඉතින් ඇන්ටි අංකලි දෙන්නම ඉන්නවා. ඉතින් ඇලියද කිව්වා ස්වීඩන් තාත්තා වගේ කියලා. ස්වීඩන් වල. ස්වීඩන් කොහමද මේ දවස්වල? ස්වීඩන් නෑ ඉතින් මම ගොඩක් කැමතිද නම් මේ ස්වීඩන් කියන්නේ ෆ්‍රී ජීවිතයක් කියන්නේ සැනසීමේ ජීවත් වෙන්න පුළුවන් රටක්. නිදහසේ ඉන්න පුළුවන් නේද? හරිම නිදහස්. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔව් දැන් මේ කෑමත් ලෑස්ති කරලා අපිට අපේ දුව ඉතින් අපි දෙන්නට නේ අම්මෝ කොච්චර උදව් කරානේ පොඩ්ඩිටයි. ඉතින් යමු අපි මොකද වෙන්නේ කියලා ඊළඟට බලමු වීඩියෝ එකේ. ඉතින් ගොඩක් ස්තුතියි හෙටිට යන්නටයි. ඉතින් ඔන්න අපි නෝර්වේ බෝඩර් එක ක්‍රොස් කරා. හරිම මහන්සි කිලෝමීටර් තව නම් 50ක් විතර වගේ තියෙන්නේ. ඉතින් වැඩේ කියන්නේ නෝර්වේ දැන් අපි ඉන්නේ තව ඔස්ලෝ වලට දුරයි. නෝර්වේ කියන්නේ මාර විදිහට මෝටර් බයිකර්ස්ලා ඉන්නවා. ඉතින් මට ගොඩක් අයව හම්බුණා. මෙතන තිබුණා BMW ඊට පස්සේ ගොඩක් බ්‍රෑන්ඩ් මම කියන්න අවශ්‍ය නැහැ මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේගොල්ලෝ දැන් ආවේ මෙතෙන්ට මේවා ඔක්කොම BMW බයික් තුනක්. මේක 1250cc මේකත් අනිවාර්යෙන්ම 1200cc. මේ බාන ගොඩක් ලස්සනයි. මේකත් 1250cc. කොහොමද? Norway bikes. Thank you so much. මේ බලන්න ඔයාලට මේක BMW මොටර් බයික් එකක් ඔයාලට පේනවා 1300cc. ඉතින් මේක පදින මහත්යත් මා එක්කලා ඉන්නවා 1300cc ක්‍රෝන ලක්ෂ 3ක් විතර. ඉතින් රුපියල් කෝටියකට වගේ මේ වගේ බයික් එකක් ගත්ත හැකි. ඉතින් යා නෝවීජියන් එක්කෙනෙක් මෙන් තියෙනවා Yamaha බයික් එකකුත්. රූම් නම්බර එක මොකද්ද?
show me. check in වුණානේ. අපි අපේ හොටෙල් රූම් එකට ආවා. මෙන්න තියෙනවා. පොඩ්ඩි ඕපන් කරන්න යන්නේ. ඔස්ලෝ වල අපේ රූම් එකට ආවා. ඉතින් වැඩි ඇවිදින්න ගියේ නෑ. ගොඩක් මහන්සි. කිලෝමීටර් 450ක් විතර වගේ තිබුණා. ඉතින් මේ අපේ රූම් එක. පොඩ්ඩි ඉන්නවා බෙඩ් එකේ උඩට වෙලා. අම්මයි තාත්තයි ඉන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා ලොකු බෙඩ් එකක්. මේක කිං සයිස් වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඔස්ලෝ වල සිටි සෙන්ටර් එකේමයි තියෙන්නේ. හෙට ගොඩාක් ලස්සන තැන් බලන්න යන්න පුළුවන්. පොඩි වොෂ්රූම් එකක් තියෙනවා ඉතින්. මේන් තියෙනවා. ඉතින් බලමු හෙට තමා ඇවිදින දේවල් කරන්න තියෙන්නේ. හවස මං එළියට ගියොත් තව දේවල් ටිකක් ඇඩ් කරන්නම්. ඉතින් එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හෙලෝ කට්ටිය ආපහු පිළිගන්නවා දෙවෙනි දවසට. ඉතින් සුබ උදෑසනක් කියන්න පුළුවන්. ගොඩක් උදෙන්ම අපි ආවා ඔස්ලෝ වල විශේෂම තැනක්. ලංකාවේ ඉන්න අය වුණත් ගොඩ දෙනෙක් නෝවේ ඔස්ලෝ එනවා නම් බලන්න එන තැනක්. මේකට කියන්නේ නිරුවත් උද්‍යානය. නේකඩ් පාක්. මේක නිරුවත් වෙන්නේ ස්ටැචුස් 10 ගාණක් තියෙනවා මෙතන. හරීම ලස්සන කලාත්මක නිර්මාණ. ඉතින් මෙතන ගොඩාක් ලස්සන දේවල්. ඉතින් අම්මයි තාත්තයි එක්කලා ආවේ. ඒ වගේ පොඩ්ඩිත් ඉන්නවා. අපි යමු ඇවිදිමු. ඉතින් මේව තමයි ලෝකේ තියෙන දේවල්. ඔයගොල්ලන්ට මට ඒක අරගෙන මෙන්න හිතුණා. ඔස්ලෝ වල දෙවෙනි දවස් අපි මේ විදිහටයි පටන් ගන්නෙ. ඉතින් එකතු වෙලා ඉන්න හරිම ලස්සන නිර්මාණ ටිකක් මම පෙන්නන්නම්. පේනවනේ මෙතනත් ලස්සන එකක් තියෙනවා. එහෙනම් යමු අපි පාක් එක බලන්න. මේ හැම තැනකම මම දැකපු හැටියට තියෙන්නේ පෞල් ජීවිතය පාදක කරගත්ත නිර්මාණ. ඉතින් තාත්තා අම්මා දරුවෝ ඒ හැමෝමත් එක්කලා ගත කරන විදිහ. මේ තාත්තා කෙනෙක් දරුවෙක් එක්කලා මොන හරි කතා කරනවා. ඊට පස්සේ පොඩි දරුවෝ ඉන්නවා. මේ බලන්න ඒගොල්ලෝ සෙල්ලම් කරන විදිහේ ඒවා. මේ තැන ගැන මම තොරතුරු හොයන්න ගොඩාක් උත්සාහ කරා. අවාසනාවක තරම කියන්නේ මට කිසිම තැනකින් ඇත්තටම විස්තරාත්මකව කියන්න තරම් තොරතුරු හම්බුනේ නැහැ. ඉතින් මේක ඕපන් එයා මියුසියම් එකක්. ගල් වලින් මේ සේරම මූර්ති හදලා තියෙන ගල් වලින්. ඉතින් සියුම් කැටයම් හරිම ලස්සනයි. සියුම් කියන්නේ ගොඩාක් මම අල්ලලා බලද්දි වුණත් හරිම මට සිලුටුයි ඒ නිර්මාණ. ඉතින් මේක වටේම දැන් අපි ගියා. මේ නිර්මාණ ඔයගොල්ලන්ට මට අරන් එන්න පුළුවන්. අවාසනාවකට තොරතුරු ගේන්න බෑ. මං හිතනවා ඔයගොල්ලෝ මේවට කැමති වෙන්න ඇති කියලා. පුංචිම කාලේ ඉඳලා ජීවිතේ ගත කරගෙන වැඩිහිටි වයෝවෘද්ධ තත්ත්වයට පත්වීම තමයි මේ රවුම පුරාවටම තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක ලස්සන රවුමක් විදිහට තියෙනවා. මේක තමයි මේ පාක් එකේ උසම තැන. ලස්සනම තැන. මාර ලස්සනට ඈත පේනවා. පොඩ්ඩිත් එනවා මාත් එක්කලා රවුම වටේ යන්න ඔයගොල්ලොත් එක්ක කතා කර කර. කොහෙද යන්නේ? නිකන් යනවලු. ඉතින් ජීවිතේ එක එක අවදීන් තමා මේ විදිහට ලස්සනට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අද නෝර්වේ ඔස්ලෝ වල දෙවෙනි දවස මේ විදිහට පටන් ගන්නවා. යමු සිටි එක පැත්තත් පොඩ්ඩක් තව වැඩිපුර පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කුළුණ තමා මේ පාක් එකේ හරියටම මැද්දේ තියෙන්නේ. ඉතින් ගොඩාක් උස කුළුණක්. ඒකෙත් නිර්වත් ප්‍රතිමා. ඉතින් ගොඩාක් තියෙනවා. මෙතෙන්ට හරියට සෙනගෙන තැනක්. මේ ගොඩක් උස කන්දක තියෙන්නේ. ඉතින් කන්දත් නැගගෙන අපි ආවා.
උදේම බලන්න අම්මලා වෙක්කන් ආවේ මෙතෙන්ට තමයි ඉතින්. මොකද තන හොඳයිද? අන්න තාත්තත් එනවා. අඩි 100ක් විතර කිට්ටු වෙන්න උඩට ආවා. ඌ කොටම් කුසුම ආසාහෙට. ඔව්. ලස්සනයිනේ. කොහොම අඹලද දන්නේ ගල් වලින් හදලා. ඒතර දක්ෂ කලාකාරවෝ ඉඳලා තියෙනවා. ලෝකෙනේ. යමු අපි ටවුන් එක පැත්තට එහෙනම්. අපි ඔස්ලෝ වල ඔපෙරා හවුස් එක බලන්න ආවා. ඉතින් අපේ හොටෙල් එකේ ඉඳලා මීටර් 50ක් විතර වගේ ගොඩක්ම ළඟයි. ඉතින් අපි සිටි සෙන්ටර් එකේ තමයි හොටෙල් එකක් ගත්තේ. මොකද අම්මටයි තාත්තටයි ගොඩාක් දුරවල් වල ඉඳලා ඉතින් ට්‍රාන්ස්පෝර්ට් වලින් ඇවිල්ලා නැත්තම් ඇවිදගෙන ඇවිල්ලා එහෙම බලන්න බෑ. ගොඩක් දුර ඇවිදිනවා කියන්නේ මහන්සියිනේ. ඉතින් මුදලාතින් ගොඩක් ගණන් ඕගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ස්වීඩන් වලටත් වඩා ඔස්ලෝ වල නෝර්වේ කැපිටල් එකේ ගොඩක් දේවල් ගණන්. ඉතින් ට්‍රාන්ස්පෝර්ට් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නම් එකම ගාන, පාකින් ගොඩක්ම ගණන්, හොටෙල්ස් ගොඩක් ගණන්. සාමාන්‍යයෙන් දැන් අපේ පාකින් එකට අපි දවස් 2ක් වාහනේ නතර කරලා තියෙන තැනට ඔයාලා විශ්වාස කරයි දන්නේ රුපියල් වලින් 40000කට වඩා යනවා දවස් 2කට. දවස් 2ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. පැය 48ක් වෙන්නේ නැහැ. ඉතින් රුපියල් 40000ක් 45000ක් විතර සමහර විට අවුට් එකේදී ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ටැක්ස් ටික කැල්කියුලේට් වෙන්නේ එතකොට. ඉතින් සාමාන්‍යයෙන් ඔස්ලෝ කියලා කියන්නේ කෑම බීම, ඊට පස්සේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්, ඊට පස්සේ අපි ගත්තොත් මං වගේ පාකින්, මේ හැම දෙයක්ම ගොඩක් ගණන් සිටි එකක්. ඉතින් පේනවනේ හරිම ලස්සනයි. මෙතන දහස් ගාණක් සෙනග ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි. මම දකින්න හැටියට ගොඩක්ම ලස්සනයි. මේක තමයි ඈත පේන්නේ ඔස්ලෝ ඔපෙරා හවුස් එක. යමු එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගොඩක් ලස්සන දේවල් තියෙනවා පෙන්වන්න. ඉතින් අතන නිරුවත් උද්‍යානය නේකඩ් පාක් එකට පස්සේ අපි ආවේ මෙතෙන්ට. ඉතින් එකතු වෙලා ඉන්න ලස්සන දේවල් අරන් එන්න. අපි ඔපෙරා හවුස් එක උඩට යන ගමන් ඉන්නේ. මෙන්න මේ වගේ ස්ලෝප් එකක් තියෙන එක. ඉතින් මේ අපි යන ස්ලෝප් එකේ පල්හැත් ඉවෙන්ට් ගන්න හෝල්ස් තියෙන. ඉතින් වහල වගේ එකේ තමයි අපි දැන් මේ යන්නේ. ඊට පස්සේ ඒකෙන් ආයේ මෙන්න මේකේ උඩටත් අපිට යන්න පුළුවන්. ඔන්න ඔය පේන උඩ මිනිස්සු දැනටත් ඉන්නවා. ඉතින් ඒකත් ස්ලෝප් එකක් තියෙන්නේ. ලේසි නෑ. ගොඩක් උස කන්දක් වගේ. දඹුල්ල යනවා වගේ. මෙන්න අපේ කට්ටිය එනවා. කියලා. බලන් තාත්තට. මෙන්න තාත්තත් එනවා. මේක පාර වගේ තිබුණාට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ වහලෙත් හදලා තියෙන්නේ එහෙම. ඉතින් මෙතන ඉවෙන්ට් හෝල් එකක් ඔපෙරා හවුස් එකේ තියෙන්නේ. ඒකේ වහලත් මෙහෙමයි හදලා තියෙන්නේ. ඉතින් මේක යටත් දේවල් තියෙනවා. මේක ඇතුළෙත් තියෙනවා. මේක උඩට මිනිස්සුන්ට යන්නත් පුළුවන්. ඔයාට ටයර්ඩ් නැන්ද? යමුනේ. ලොලිපොප් එක පෙන්නන්න. ලොලිපොප් කකා. තාත්තත් යනවා. තාත්තා අපිට කලින් ගියා. මෙන්න. තාත්තාව අපිට කලින්. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night. මේ බලන්න පල්හැ අයව අපිට පේන හැටි දැන් උඩ ඉඳලා. ඉතින් මේ විදිහට වහලේ උඩටම එන්න අපිට හදලා තියෙන ස්ලෝප් එකක්. ඉතින් ස්ලෝප් තියෙන වහලවල් දෙකක් උඩින් අපි ආවේ. අර ඈත ලස්සනට පේනවා. ඉතින් නැව පේනවා. ලොකු නැවක් ඇවිල්ලා තියෙනවා. Go Nordic Cruise Line. ඊට පස්සේ ඉතින් මේන් තියෙන ෆෙරස් වීල් එක. ඒ පැත්තේ ලස්සන අයිලන්ඩ් එකක් වගේ තියෙනවා. ඉතින් ටූරිස්ට්ලට හදපු හාබර් එක තියෙනවා ඒගොල්ලන්ගේ අර පැත්තේ. So loud as the hours pass, we're gonna do it all again. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky just to. අපි ෆෙරිස් වීල් එක යන්න කට්ටියම ඇතුළට ගිහිල්ලා බලමු. මෙන්න අපි කට්ටිය යන්නේ කැබින් එකට ආවා. අපේ එන්න ආවා ෆෙරිස් වීල් එකේ ඇතුළට. ඔන්න යනවා. දැන් නෝවෙම පෙනෙයි.
මේකේ යන්නේ. ඔව් ස්ලෝලි යන්නේ. ඒක හොඳයි. මේකේ කියන්නේ. ඔන්න බලන්න හොඳට. ඔන්න දැන් දා උඩට යන්නේ. ඔන්න උඩටම යනවා. ඔව් අරකටත් වඩා උඩට පේනවා දැන්. ඉතින් අම්මයි තාත්තයි එක ගත තවත් අමතක නොවන අත්දැකීමක් ෆෙරිස් වීල් එකේ එක්කන් යන්න පුළුවන් වුණා නෝවේ. සිටි එක හරිම ලස්සනට ඈතට පේනවා. ඉතින් කැමරාවට ගොඩක් දේවල් පෙන්වන්න බෑ. මොකද අද ක්ලවුඩ්. ඉතින් වලාකුළු වෙනවා යනවා. එතකොට කලර්ස් ඔක්කොම ඩාර්ක් වෙලා තියෙනවා. ඉතින් මේකේ ගොඩක් ලොකුයි ඇත්තටම. පේනවනේ. ඉතින් ඒ අත්දැකීමත් ගත්තා. දැන් ඉතින් යනවා තව මොන හරි කණ්ඩ. ඉතින් පොඩ්ඩක් ගොඩක් ආස වුණා. එයාත් ගොඩක් කාලෙකින් ඕකක ගියේ. මොකද කොහේ හරි රටකට ගියොත් නේ අපිත් යන්නේ. එහෙනම් යමු තව මොන හරි බලන්න. මෙන්න අපේ මිකේලට හම්බෙලා සෑන්ඩ් පිට් එකක්. අනේ වතුරක් තියෙනවා මෙතන. මේ බලන්න. වෝල්කේනෝ එකක්ද? තව වොට ඕනද? වැලි සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑනේ ඉතින්. මෙන්න මේ ඔස්ලෝ ඇවිල්ලා තමයි වැලි ටිකක් හම්බෙලා තියෙන ළමයාට. වතුර ගේන්න දුවනවා. මෙතනම තියෙනවනේ ඉතින් ලස්සනට වතුර ගන්න ඔක්කොම හදලා. ඉතින් පොඩි දරුවන්ට සෙල්ලම් කරන්න. ඉතින් බොහොම කාර්ය බහුල තැනක ඉන්නේ. ඔස්ලෝ සෙන්ට්‍රල් ස්ටේෂන් එක තියෙනවා මේ පැත්තේ. ඕගොල්ලන්ට පේනවා මේ සුදු පාට බිල්ඩින් එකට එහා පැත්තේ ඇත්තටම තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් පේනවනේ ට්‍රෑම් යනවා, නිතරම ට්‍රෑම් යනවා. ඒ වගේම තමයි මේ පාර තමයි මේගොල්ලන්ගේ ප්‍රධාන වෙළඳ වීදිය. ඉතින් ගොඩාක් කාර්ය බහුලයි. සෙනග හරියට ඉන්නවා. ඒ වගේම දැන් අපේ කට්ටිය යන්න යනවා මෙන්න මේ shopping mall එකට. ඉතින් උදේ ගෙදරින් පටන් අරගෙන ඊයේ අද අපිත් එක්ක ගොඩාක් ඕගොල්ලෝ ඇවිදින්න ආවා. ඉතින් ගොඩක් ලස්සන තැන් වලට මං හිතනවා ගියා කියලා. වීඩියෝ එකේ හැම දෙයක්ම පෙන්වන්න අමාරුයි. ඉතින් අම්මයි තාත්තත් ගොඩක් සතුටු වෙනවා. ඒගොල්ලෝ ප්ලේන් එකෙන් පෘතුගාල් ගියා. ඊට පස්සේ වාහනෙන් නෝර්වේ ආවා. තවත් ලස්සන ගමනක් එනවා ඉස්සරහට. නැවෙන් යන ගමනක් පොඩි හිඟියක් දෙනවා. ඉතින් ඒ අයත් එක්කලා මේ දවස් ටික ගෙවිගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔස්ලෝ වලට නෝර්වේට සමුදෙනවා මේ දෙවෙනි ගමන. හැබැයි පළවෙනි වීඩියෝ එක අපි නෝර්වේ කරන මොනවාද කරන්න ඕනේ? සබ්ස්ක්‍රයිබ් කරන්න. එක්ස්ලා ඉන්න. ඔයාගේ එකතු වෙලා ඉන්න කියන වචන ගොඩක් අංකල්ලා ආන්ටිලා ලයික්. ආයෙ කියන්න එකතු වෙලා ඉන්න කියලා. එක්ස්ලා ඉන්න. බයි. ඉතින් ඉන්න අම්මයි තාත්තත් ඉන්නවා. ඒ අයත් දැන් මෙන්න නෝර්වේ හොඳයිනේ. නෝර්වේ ඉතාම හොඳයි. බොහෝ දේ දැනගත්ත ඇවිල්ලා. ඔව් නෝර්වේ ඔස්ලෝ. නෝර්වේ හොඳයිනේ නෝර්වේ. හොඳයි නෝවේ හොඳයි. මොකද කතුරු වන්තිලාවකට. ඔව් අපි ෆෙරිස් වීල් එකේ ගියා. ඉතින් ඒ දේවල් ඔක්කොම දානවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. එකතු වෙලා ඉන්න. බා